ෆැමිලි ටීචින්ස් අද අපි බස්බූස හදන්න යන්නේ. ඇත්තටම මම කවදාවත් කාලා තිබුණේ නෑ. හැමෝම රසයි කියන නිසා මමත් හදන්න හිතුවා. සුවඳ නැති පිරිසුදු තෙල් කෝප්පයක් ඕනේ. ඩෙසිකේටර් තිබුණා නම් හොඳයි. මම පොල් ටිකක් ගාලා ටිකක් බෙදලා ගත්තා. යෝගට් කෝප්පයක් ඕනේ. බිත්තර 2ක්, බේකින් පවුඩර් තේ හැඳි භාගයක් ඕනේ. ලුණු සල්පයක්ත් ඕනේ. වැනිලා තේ හැඳක්. සීනි කෝප්පයක් ඕනේ. මේ සීනි කෝප්පෙන් සීනි කෝප්ප භාගයක් ඕනේ සීනි සිරප් එක හදාගන්න. මුලින්ම බිත්තර 2ට අපි ගත්තු සීනි කෝප්පෙන් භාගයක් දාලා මේ වගේ සීනි ටික දිය වෙනකන් කලවම් කරගන්න. ඔන්න ඒකටම යෝගට් කෝප්ප භාගයක් එකතු කළා. ඒක ටිකක් විතර කලවම් වුණාම තෙල් ටික දාලා මේ වගේ හොඳින් කලවම් කරන්න. ඔන්න දැන් තමයි බෙදගත්තු පොල් ටික එකතු කරන්නේ. ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කළා. දැන් උලන් ටික ටික දාන ගමන් හොඳින් කලවම් කරගන්න. ඔන්න අන්තිමට එසන්ස් තේ හැඳ එකතු කරා. ඔන්න මට අමතක වුණා. බේකින් පවුඩර් ටික කලින් එකතු කරගන්න ඕනේ. ඒත් දැනුයි මට මතක් වුණේ. ඒ නිසා වැඩිපුර ටිකක් වෙලා කලවම් කරන්න සිද්ධ වුණා. දැන් අපි ගන්න භාජනයේ හොඳින් පොල් තෙල් හරි බටර් ටිකක් හරි ගාගෙන මිශ්‍රණය දාගන්න. ඔයිල් පේපර් දාන්න ඕනේ උනේ නෑ. මගේ oven එකේ නම් මම විනාඩි 10ක් ප්‍රීහීට් කරලා සෙල්සියස් 150 පැය භාගයක් බේක් කරගත්තා. දැන් අපි අර ඉතිරි කරගත්තු සීනි කෝප්ප භාගෙ දාලා සුදු සීනි සිරප් එකක් හදාගන්න ඕනේ. සීනි සිරප් එක රස කරගන්න මම මේකටම දෙහි කෑල්ලකුත් දාගත්තා. ඔන්න දැන් ඔයාලට පේනවනේ හොඳින් බේක් වෙලා. මේ කූරේ ගෑවිලා නැත්නම් හොඳට බේක් වෙලා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දැන් ඉතින් ඔයා කැමති ප්‍රමාණයට ලස්සනට කොටු ටික කපාගෙන අපි හදාගත්තු සීනි සිරප් එක මේ කොටු ඇතුළට යන්නත් එක වක් කරගන්න. ඔයාට මතකනේ මම පිස්ටාචියෝ ගත්තා. ඒක කුඩු කරලා උඩින් මේ වගේ තියාගන්න ඕනේ. මේ බස්බූස එක ගොඩක් පැන් රස කෑමක්. මේ වගේ කෑම හැමදාමත් කන්න නම් හොඳ මදි. මොකද අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හොඳට අපි බලා ගන්න ඕනේනේ. ඉතින් ඔයාලත් හදලා බලලා රසයිද කියලා කියන්නකෝ.